ඉගෙන ගන්නවා කියලා කියන්නේ මාර ලස්සන කතාවක් පුතා ඒක. ඒකේ ඒ කතාව තුළ මිනිස්සුන්ට මාර දෙයක් ගැබ්බෙලා තියෙනවා. ඒක හරියට සුන්දර වගේම ජීවිතේ කටුක කතාව. ඒ කතාව හරියට මෙන්න මේ වගේ. ඔයාලා බලන්න ඒක මම සරලව කියන මේක කන්දක් වගේ පුතා මේ ඉගෙන ගන්න එක. මේ කන්ද මම සරල උදාහරණයක් කියන මේ කන්ද මේ පැත්තේ තියෙනවා කියනකො ලස්සන විලක්. මේ කන්ද මේ පැත්තේ තියෙන හරිම ලස්සන විලක්. පොණ්ඩ එකක් තියෙනවා කියලා හිතන්න ලස්සන පොකුණක් තියෙනවා කියලා හිතන්නකෝ එවන. ලස්සන චූටි පොකුණක් තියෙනවා කියලා හිතන්න. ඒ සුන්දර පොකුණත් එක්ක පිරිච්ච මේ පැත්තේ සුන්දර ගම්මානයක් තියෙනවා. හැබැයි මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ට මේ කන්දෙන් මේ පැත්තේ තියෙන සුන්දර ගම්මානේ පේන්නේ නැහැ දරුවෝ. ඒ සුන්දර ගම්මානේ පේන්න නම් මේ කන්ද බොහොම අමාරුවෙන් තරණය කරන්න ඕන. ඉගෙන ගන්න කතාවත් ඔන්න ඔය වගේ පුතේ. සමහර දරුවෝ ඉන්නවා මෙන්න මේ ඉගෙන ගන්න කන්ද මේ විදියට තරණය කළා මගින් නතර වෙලා ආපහු මෙතනටම වැටෙනවා. සමහර දරුවෝ ඉන්නවා දුකසේ මෙන්න මේ කන්ද තරණය කරගෙන මෙන්න මෙතෙන්ට නගිනවා. මෙන්න මෙතෙන්ට නැංග කෙනාට තමයි පුතේ මෙන්න මේ පැත්තේ විල්වල සුන්දරත්වය මේ ගම්මානි සුන්දරත්වය පේන්නේ. එයාට මේ ගමට ගිහිල්ලා ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන් මෙතෙන්ට නැංගොත් විතරයි දරුවෝ. ඒ නිසා හොඳට මතක තියාගන්න මයි පුතාලා මේ කන්ද නගිනකල් මේ කන්ද නගිද්දින් ඔයාලගේ කකුල් දෙක සීරෙයි. ඔයාලගේ කටු වෙන්නේ ඔයාලගේ මඩ තැවෙරෙයි. මිනිස්සු දොස් කියයි උඹට බෑ ඕක නගින්න කියලා. කිසි දවසක අතාරින්න එපා මේ ගේම. මේ ගේම කිසි දවසක අතාරින්න එපා. ඔයාට පුළුවන් පුතේ. මේක නගිද්දින් hina වෙයි මිනිස්සු. උඹ සමහර විට ඉරිච්ච කලිසමක් යනගෙන මේ කන්ද නගිනවා කියලා උඹට hina වෙයි පුතේ. මේ ෂර්ට් එක නැතුව උඹ මේ කන්ද නගිනවා කියලා hina වෙයි. හැබැයි මතක තියාගන්න දරුවෝ එක ඉලක්කයක් තියාගන්න. මම මේ කන්ද නගිනවම තමයි. මම මේ කන්ද තරණය කරනවමයි. මම මේ පැත්තේ සුන්දරත්වය බලනවමයි. මම මේ සුන්දර ගම්මානයේ ජීවත් වෙනවමයි කියලා කෙනෙක් වීරියක් තිබ්බොත් ඒ මිනිස්සුන්ට මේ ගමන යන්න බැරි කමක් නැහැ. හැබැයි ලෝකයේ මිනිස්සු කියන දහබුදුරා කතා හිටියොත් පුතේ අපිට මේ ගමන ජීවිතයකට මේ සුන්දර ගම්මානය බලන්න බෑ. ඒ නිසා මම පුතාලා මතක තියාගන්න ලෝකයේ මිනිස්සු ඕන තරම් ඕන දෙයක් කියයි. සත පහකට ගන්න එපා. ඔයාගේ ලස්සන ලෝකේ හදාගන්න ලස්සන ගමන යන්න. එදාට ගොඩාක් මිනිස්සු ඔයත් එක්ක එකතු වෙයි.